දෙවියන් වහන්සේට ස්තුති වේවා. ක්‍රියානන් වහන්සේගෙත පුත්‍රයන් වහන්සේගෙත නාමයෙන් ඔබට ආශිර්වාද වැලි කතරේ දේදාරාව ඩුබායි සිට සභාවේ සිට ඔබට මේ මොහොතේ පැමිණෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබට ආදරේ නැවත වාරයක් අපි මේ කාලය ඇතුළත උන්වහන්සේගේ උපත ගැන මෙනෙහි කරන වෙලාවේදී නැවතත් අපි දෙවියන් වහන්සේගේ වචනය ලූක් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 30 වෙනි වගන්තිය ගැන අපි මෙනෙහි කළා. මේ ස්ථානයේ දේව දූතයා ඇවිල්ලා මරියතුමීට පණිවිඩයක් කියන වෙලාවේදී ලස්සන දෙයක් කියනවා. දේව දූතයා ඇයට කතා කොට මරියා බය නොවන්න කියලා කියනවා. ඊට පස්සේ මක් නිසාද නුඹට දෙවියන් වහන්සේගෙන් කරුණාව ලැබුණේය. හාලෙලූයා. බය වෙන්න එපා. දෙවියන් වහන්සේගේ කරුණාව ඔබට ලැබිලා තියෙනවා. ඒ නිසාද ඔබ කැළඹිලා තියෙනවා නම් ස්වාමින් වහන්සේගේ පණිවිඩ නම් බය වෙලා නැන්නේ. දෙවියන් වහන්සේගේ කරුණාව ලැබිලා තියෙනවා. කොහොමද ඒ කරුණාව ලැබිලා තියෙන්නේ? හේතුව නුඹේ ගර්භයේ යේසුස් වහන්සේ ඉපදිලා තියෙනවා. ඒ නිසා ඔබට කරුණාව ලැබෙනවා. හාලෙලූයා. අපගේ ජීවිතය අද දවසේදී මෙනෙහි කරලා බලමු. ක්‍රිස්තුස් වහන්සේ අප තුල ඉපදිලා තියෙනවාද? එවිට දෙවියන් වහන්සේගේ කරුණාව අපට ලැබෙන. මරියට ලැබුණා ඒ පුත්‍රයා ඉපදුනා වගේ අද අපට ආත්මිකව ශුද්ධාත්මයන් වහන්සේ තුලින් අපගේ ජීවිතයට ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙනවාද? එවිට ඔබටයි මටයි දෙවියන් වහන්සේගේ කරුණාව අත්දකින්න. දේවදූතයා කියනවා වගේ අද ස්වාමීන් වහන්සේගේ හඬ අපට ඇහෙනවා. ක්‍රිස්තුස් වහන්සේ අප තුළ ඉපදුණා. මක් නිසාද? උන්වහන්සේගේ අනුග්‍රහය අපගේ ජීවිතය තුළට ක්‍රියා කරනවා. හාලෙලූයා. ඒ නිසා උන්වහන්සේගේ කරුණාව අපට ලබා ගන්න ඕන. අපට තියෙන්නේ ක්‍රිස්තුස් වහන්සේව අප තුළ බිහි කරගන්න එකයි. හාලෙලූයා. ආරාධනා කරන්න ක්‍රිස්තුස් වහන්සේට. දෙවියන් වහන්සේ කරුණාව ඔබගේ ජීවිතේ දකින්න යනවා. ජේසුස් වහන්සේ ඔබට ආදරේ උන්වහන්සේ ළඟදීම පැමිණෙනවා අපව ගෙන යන්න. ජේසු පීඨයි. ඔබත් එක්සත් එමීර් රාජ්‍ය තුල වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් නම් පහත දැක්වෙන අංකයට ඇමතීමෙන් ඔබට අප හා සම්බන්ධ විය හැකියි.